එනවද සිංහරාජ බෝඩරේ තියෙන අපේ අම්මගේ මහගෙදර යන්න. උදේම ගෙදරින් පිටත් වුණ නිසා අපි මග නතර වෙලා තමයි කෑම ගත්තේ. බලන්නකො මේ වටපිටාව. ඔයාලා නම් කවදාවත් ගමනක් යද්දි මගදී කෑම ගත්තොත් මේ වගේ වටපිටාව අපිරිසිදු කරන්න නම් එපා. ඉතින් හරිම ලස්සන වටපිටාවකට තමයි අපි මේ යන්නේ. මේ ඔයගලන්ට පේන්නේ පාම් ගස් වගාවක්. ඔන්න අපි ගමට ඇවිල්ලා ඉන්නේ. මම ඔයාලට වටපිටාව පෙන්නන්නම්. මේ තියෙන අපේ අම්මගේ මහගෙදර. අද අපේ මාමගේ උපන්දිනේ. අපි සර්ප්‍රයිස් එකක් කරන්න යන්නේ. මම නම කිව්ව කොරල් පාරේ. ඒ කියන්නේ great barrier reef. මහා ඉවින්නු. එහෙම තමයි අපි දවල් වරුව ගෙවුනේ. රෑ අපි ගගෙන් ඒකට 100 කෙනෙක්ගේ ගෙදර ගියා. මට ගගෙන් ගොඩ වෙන්න අමාරු හින්දා අපිට බයික් එකක් හම්බුණා. මේ පහුවෙනිදා උදේ 7ට විතර බලන්නකො වටපිටාවේ ලස්සන මේ වෙලාවට. ඉතින් අපි පහුවෙනිදාම අපෝ ගෙදර එන්න පිටත් වුණා. මේ පළාතේ වැඩිපුරම තියෙන තේවගාව ඊට පස්සේ තියෙන කුඹුරු. ඉතින් හරිම ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. ගියාම අපහු එන්න හිතෙන්නේම නැති තරම්. අපෝ යනවා.